බාල ගල්ලඟුරු වලට වඩා ගල්ලඟුරු ගෙනීම ප්‍රමාද වීම හරහා නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාව බලවත් විදුලි අර්බුදයකට තල්ලු වෙමින් පවතිනවායි කියන කාරණය අපි සංඛ්‍යා ලේඛන සහිතව රටට පෙන්වා දිය යුතුයි. ගල්ලඟුරු සැපයුම ප්‍රමාද වීම නිසා 2026 ජූලි අග සිට සැප්තැම්බර් මැද දක්වා මාස එකමාරක කාලයක දැවැන්ත විදුලි අර්බුදයකට ලංකාව මුහුණ දීමට නියමිතයි. මේ අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට එක්කෝ රට අඳුරේ එහෙම නැත්නම් එක විදුලි ඒකකයක් රුපියල් 90ක් වැනි දැවැන්ත මිලකට නිෂ්පාදනය කරගන්න සිදුවීමෙන් විදුලි බිල දැවැන්ත ලෙස ඉහළ යෑමේ අවදානමක් මතුවෙනවා. හේතුව වන්නේ රටේ දැවැන්තම විදුලි සැපයුම් කරුවා වන නොරොච්චලේ විදුලි බලාගාරය වසර මැදදී අක්‍රිය වීමේ අවදානමක් මතුවලා තිබෙන නිසා අපේ පැතුම එසේ නොවේවා කියන එකයි. මොකද ආණ්ඩුව මාලිමාවේ වුණත් රට අපි මේ අනතුරු ඇඟවීම තාම වේලාසනින් ආණ්ඩුවට කරන්නේ. ඒතර ආණ්ඩුව නිසි ලෙස පෙර සූදානමක් වුණොත් මේ අවදානම මගහැරවා ගැනීමට තවමත් හැකියාව තිබෙන නිසා නොරොච්චලේ ලක්විජය විදුලි බලාගාරය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නම් වාර්ෂිකව ඕනෑ ගල්ලඟුරු ටොන් 60,000 නැව් 46ක්. නමුත් අලුත් වැඩියා කිරීම, නඩත්තු කිරීම, ඒ වගේම දවල් කාලයට සම්පූර්ණ ධාරිතාවයෙන් ගල්ලඟුරු දහනය නොකිරීම වැනි විවිධ කාරණා මත සාමාන්‍යයෙන් නොරොච්චලේ බලාගාරයේ වැඩ කරන්නේ ධාරිතාවෙන් 80%කට. සමස්ත ධාරිතාවට නම් නැව් 46ක් ඕනි. 80%ක මට්ටමින් කරගෙන යන්න නැව් 38ක් ඕනි. හැබැයි අපේ ගල්ලඟුරු බලාගාරයේ පිහිටීම නිසා වසර පුරාම ගල්ලඟුරු ගේන්න බෑ. නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වෙන අප්‍රේල් 15 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුල අපිට ගල්ලඟුරු ගේන්න විදියක් නැහැ. මේ නිසා මීට පෙර තිබුණු සෑම ආණ්ඩුවක්ම කලින් ප්‍රසම්පාදනයේ නිසි ලෙස සැලසුම් කරලා සැප්තැම්බර් 15 සිට ඊළඟ වසරේ අප්‍රේල් 15 දක්වා කාලය ඇතුළත අර ගල්ලඟුරු නැව් 38ම රට ඇතුළට ගේන්න කටයුතු කරනවා. මේ ආණ්ඩුව 2025 සැප්තැම්බර් මාසේ ගල්ලඟුරු නැව් ලංකාවට එන්න පටන් ගන්න නම් ගල්ලඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගන්න ඕනි 2025 අප්‍රේල් මාසේ. නමුත් ආණ්ඩුව කල්මරලා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගත්තේ 2025 අගෝස්තු මාසේ. ඒ අය ටෙන්ඩර් කැඳවුවෙත් නැව් 38කට නෙවෙයි නැව් 25කට. ටෙන්ඩර් පටිපාටිය අනුව ටෙන්ඩර් මිල ගණන් ඉදිරිපත් කරන්න සති 6ක කාලයක් ලබා දිය යුතු වුණත් දැන් හොඳටම ප්‍රමාදයිනි කියලා ආණ්ඩුව දුන්නේ සති 3යි. ඒ ඔක්කොම කරලා තවදුරටත් කල්මර්මින් ඉඳලා මේ ටෙන්ඩරේ ප්‍රදානය කරන්නේ නොවැම්බර් මාසේ 4 වෙනිදා. එතන ඉඳන් දවස් 17කට පස්සේ තමයි සැපියුම් කරු බැඳුම් කරේට අත්සන් කරන්නේ. සැපියුම් ගිවිසුම අනුව පළමු නැව එන්න ඕනේ දෙසැම්බර් මාසේ 15 වෙනිදා. දෙසැම්බර් මාසෙට නැව් 3ක් ගේන්න සැලසුම් කරලා තිබුණාත් ඇත්තටම ගේන්නේ එකයි. ජනවාරි මාසේ නැව් 6ක් ගේන්න සැලසුම් කරලා තිබුණාත් ඇත්තටම ගේන්නේ 4යි. ඒ කියන්නේ ජනවාරි මාසේ අග වෙන විට නැව් 9ක් ගේන්න සැලසුම් කරලා තිබුණාත් ඇත්තටම රට ඇතුළට ආවේ ගල්ලඟුරු නැව් 5යි. පෙබරවාරි මාසයේ තුල නැව් 6ක් ගොඩ බාන්න සැලසුමේ තිබුණා. පෙබරවාරි මාසයේ 13 වනදා වන විට ගොඩ බාලා තිබුණේ 2ක් පමණයි. අපි ඊටාම සුබවාදීව ඉතිරි දවස් 15ට නැව් 3ක් ගොඩ බානවා කියලා හිතුවත් පෙබරවාරි මාසේ ගොඩ බාන්න පුළුවන් නැව් 5ක් පමණයි. දැන් මේ මුහුද පෙබරවාරි වලට වඩා මාර්තු මාසේ රළුයි. මාර්තු මාසෙට වඩා අප්‍රේල් මාසේ රළුයි. ඒ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ මැද වෙනකොට මේක ගේන එක නතර කරන්න වන නිසා අප්‍රේල් මාසෙට නැව් 2ක් වගේ තමයි බාන්න පුළුවන් වෙලා තියෙන්නේ සම්ප්‍රදායිකව. අපි ඊටාම සුබවාදීව කල්පනා කරලා හිතමු මාර්තු මාසේ නැව් 5කුත් අප්‍රේල් මාසේ නැව් 4කුත් ගේනවා කියලා. එහෙම වුණොත් අපිට දැන් ගොඩ බාන්න පුළුවන් කොච්චරද? නැව් 19ක් පමණයි. දැන් එතකොට නැව් 19ක පමණයි නම් ගල්ලඟුරු ගේන්න පුළුවන්. මේ ප්‍රමාදය නිසා කවදා වෙන විට අපේ රටේ ගල්ලඟුරු තොගය අවසන් වේවිද කියලා අපි දැන් ගණන් හදලා බලමු. 4 පන්තිය සමත් දරුවෙකුට මේ ගාන හදා ගන්න පුළුවන්. උත්තරේ දින 212යි. වසරේ 212 වන දිනේ වන්නේ ජූලි මාසයේ 31 වනදාය. එහෙමනම් තාම සුබවාදීව ගණන් හදලා බැලුවත්
ජූලි මාසේ 31 වෙනිදා වෙන විට අපේ ගල් ලඟුරු තොගේ අවසන් වෙනවා. හැබැයි නැවත ගල් ලඟුරු ගේන එක පටන් ගන්න පුළුවන් කලින්ම දවස තමයි සැප්තැම්බර් මාසේ 15. ඒ කියන්නේ මාස එකමාරක් අපේ ප්‍රධාන විදුලි සැපියුම් කරුවා වෙන නොරොච්චොලේ විදුලි බලාගාරය මාස එකමාරකට ආසන්න කාලයක් අක්‍රිය වීමට නියමිතයි. එතකොට ඒ කියන්නේ රට අඳුරට යෑමේ අවදානමක් මතුවෙනවා කියන එකයි. එහෙනම් ගිවිසුමේ 3-8 වගන්තිය අනුව ආණ්ඩුවට මේ ගිවිසුම දෙසැම්බර් 31ම අවලංගු කළ හැකිව තිබුණා. එදා මෙහෙම අවලංගු කරා නම් ප්‍රමාදයේ ප්‍රශ්නයවත් බාල ගල් ලඟුරු ප්‍රශ්නයවත් කියන ප්‍රශ්න දෙකටම මූණ නොදෙන්න ආණ්ඩුවට අවස්ථාව තිබුණා. ආණ්ඩුවේ ස්වර්ණමය අවස්ථාව මගහැරියේ ආණ්ඩුවේ කාගේ හරි සාක්කුවට ලොකු කොමිස් කුට්ටියක් වැටුණු නිසාද කියන ප්‍රශ්නය අපිට ආණ්ඩුවෙන් විමසන්න සිද්ධ වෙනවා.